අයිබෝවන් සියලු දෙනාට මම සංජය. ඉතින් හැමෝම දන්නවා මම මගේ ටික්ටොක් නේම් එක නම් සංජු 100 කියලා කිව්වම දන්නවා සෝෂල් මීඩියා වල ඉන්න අය. ඉතින් මම ඔයාලට පොරොන්දු වෙන දෙයක් තමයි මම ලංකාවේ ඉඳන් යුරෝප් රටට කොහොමද ආවේ? ඔයාලා කොහොමද මේ රටට එන්නේ කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඔයාලගේ තිබුණු ලොකුම ප්‍රශ්න තමයි කොහොමද එන්නේ? එන්න පුළුවන්ද නැත්නම් ඩුබායි වලින් ඉඳන් එන්න පුළුවන්ද වෙන රටක ඉඳන් එන්න පුළුවන්ද ලංකාවේ ඉඳන් කොහොමද එන්නේ මේ රටට එන්න කීයක් යනවද පඩිය කීයද නානාවිද ප්‍රශ්නනේ මොනවද තියෙන ජොබ් එන්න ලේසිද වෙන මොනවා හරි ටෙස්ට් තියෙනවද ඉන්ටර්විව් තියෙනවද නේ ඕවනේ ප්‍රශ්න රටේ එනකොට ඉතින් එම්බසිය කොහෙද තියෙන්නේ එම්බසියක් නැත්නම් මොකද්ද කරන්නේ VFS එකක් තියෙනවද VFS එක කොහෙද තියෙන්නේ කොහොමද પાස්පෝර්ට් බාර දෙන්නේ කොච්චරක් ඉන්න ඕනද මේක තමයි රට යෑමත් එක්ක අපිට එන ප්‍රශ්න මේ නැත්නම් අපේ පැත්තෙන් හදාගෙන තියෙන ඩොකියුමන්ට්ස් මොනවද නේ ඉතින් මේ රට යනවා කිව්වට මේ පොඩි process එකක් නෙමෙයි මේක විශාල process එකක් ඒ කියන්නේ ගොඩක් දේවල් තියෙනවා කරගන්න අපේ පැත්තෙන් තේරෙනවනේ මම කියන්නේ ඒජන්සි වලට දෙන්නේ නැතුව ලොකු මුදලක් වියදම් කරන්නේ නැතුව දේශීය යුරෝප් රටකට එන්නේ කොහොමද කියන එක තමයි මම කියන්නේ. මුදල් යන්නේ කියන්නේ මුදලක් යනවා. නමුත් අර ඒජන්සි වලින් ලොකුවට ගන්න මුදලක් නැතුව මෙහෙන් ස්පොන්සර් කරලා භාගයට භාගයක් අඩුවට කොහොමද අපි එන්නේ කියන එක ගැන තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒජන්සි කරන අය මාත් එක්ක අමනාප වෙන්න එපා. ඔයාලගේ ජොබ් එකට ගන්නව නෙවෙයි මම ලංකාවේ නෙවෙයි යම් කිසි මෙහෙවරක් උදව්වක් කරන්න හිතාගෙන තමයි මම මේ වීඩියෝ මාලාව කරන්නේ. තවත් දෙයක් මට කියන්න ඕන ඇත්තටම අපේ පවුල් වල ඕන තරම් ලංකාවේ ඉඳන් පිටරට ඉන්න අය ඉන්නවා. නැත්නම් යුරෝප් රටවල් වල ඉන්න අය ඕන තරම් ඉන්නෝනේ. නමුත් ඔයාටවත් මටවත් උදව් කරන කිසි කෙනෙක් නැහැ. ඔයාලටත් ඒ අත්දැකීම ඇති කියලා මම හිතනවා. ඉතින් මටත් ඒ අත්දැකීම තියෙන හින්දා මමත් මේ ඔයාලට කියන්නේ ඒ හින්දා තමයි මම තීරණය කරගත්තේ නෑ අපි දන්න දේ අනිත් අයට කියලා තවත් කෙනෙක් මම ආපු තැනට එනවනම් මම සතුටුයි හදවතින්ම. අපි අවුරුදු 200 300 ජීවත් වෙන මිනිස්සු නෙමෙයිනේ. පොඩි කාලේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ කාලය තුලදී මම දන්න දේවල් තවත් කෙනෙකුට ෂෙයා කරගෙන ඒකිනත් මොනවා හරි දෙයක් කරගත්තා නම් මට ආත්ම තෘප්තියක් තියෙනවා මට. ඉතින් මට වෙන දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා තමයි මම හිතාගත්තේ මම දැන් අවුරුදු 6-7ක් තිස්සේ එක දිගට සෝෂල් මීඩියා ඉන්නවා. මම දන්න කට්ටිය දන්නවා. ඉතින් ඒ හින්දා මම තීරණය කරගත්තා මට කරන්න හැකි උපරිමෙන් මට කරන්න පුළුවන් ඒ සේවාව කරනවා කියන එක. රට යන්න කියලා හිතේ තිබුණට හරියන්නේ අපේ පැත්තෙන් ගොඩක් දේවල් කරගත යුතු දේවල් තියෙනවා නිවැරදිව. අපි හිතමු විදේශයාව නියුද්ධිකාරාංශය හා සම්බන්ධව කරන වැඩ ටික තියෙනවා. ඒ සම්බන්ධව පුහුණු වීම වෙන වැඩසටහන් තියෙනවා. බියුරෝගේම නේවා හැමදේම ඒ හරියාකාරව කරගත්තොත් තමයි අපි නිසිපරිදි රටකට යන්න පුළුවන් වාතාවරණය සැකසෙන්නේ. නැත්තම් අතරමඟ මොනවා හරි ප්‍රශ්නයකට පැටලෙනවා. ඒතකොට ඉන්ෂුරන්ස් එකක් කොහොමද දාගන්නේ? අපි මේ ඒ හැමදේම මේව දැනුවත් විය යුතුයි. මොකද අපි මේ තනියෙන් කරගන්න දෙයක් නේ. එතකොට අපි හිතමු ඒජන්සියක් අපිට දන්න විශ්වාසවන්ත එකකට බාර දුන්නා කියලා. නමුත් මේ සම්බන්ධව දැනුවත් වෙලා හිටියනම් ඔයාලට ගොඩක් ඒකේ වාසි සහගත දේවල් තියෙනවා. මොකද කාටවත් හොරබොරු කරන්න බෑ එතකොට. ඔයාලා දන්නවා. මට මතක් වෙන වෙලාවට මම හැමදේම කියනවා. මොකද මේ ශනිකව මේ වීඩියෝ එකක් මේ රෙකෝඩින් කරන්නේ මම තනියම. ඉතින් මම ඒ හින්දා මට මග ඇරෙන්න පුළුවන් මේ කරුණු මම තාම මොකක්වත් කියලා නැහැ. නමුත් එකින් එකට හැමදේම මම ලයිස්තුගත කරලා ඔයාලට ඔළුව අවුල් වෙන්නේ නැති වෙන්න නිර්වුල්ව ඒ දේ ඔයාලට ලබා දෙන්න. ඒ කියන්නේ මම ඉස්සල්ලාම මගේ අත්දැකීම මම ලෑස්ති කරගත්ත ටික මම ආපු විදිය මම කොච්චර කාලයක් හිටියද ඒක ප්‍රොසෙස් වෙන්න කොච්චර කාලයක් යනවද ඉන්ටර්විව් එකක් තියෙනවා නම් කොහොමද ඒකට මුහුණ දෙන්නේ මේ හැමදේම
හැමදේම මම ඔයාලට A to Z කියලා දෙන්නම් බය වෙන්න එපා ඒ ගැන. ඉතා කෙටි කාලයකින් යුරෝප් රටකට එන්න පුළුවන්. මොන රටකට දැම්මත් මේ පොදු දේවල් ටිකක් තියෙනවා. ඒ දේ අනිවාර්යෙන් දැනගන්න ඕන. මගේ YouTube channel දෙකක් තියෙනවා. සංජු සීයා YouTube channel එක මේ මෑතකදී හදපු one day trip Europe කියන YouTube channel එක හරහා උපරිමයෙන්ම මම දැනුවත් කරනවා ඔයාලට. ඉතින් ඔයාලා ඒ දාන වීඩියෝ බලන්න ඒවට සම්බන්ධ වෙන්න කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. Tamanට මේ වීඩියෝ කීපය බැලුවා කියන්නේ Tamanට ලේසියෙන්ම Tamanගේ රට යන සිහිනයට ළඟා වෙන්න පුළුවන් කියන එක. ඉතින් මේ දේවල් නොදන්න හේතුවෙන් තමයි අපි මේ ප්‍රමාද වෙවි, ලත වෙවි, එක එක්කෙනාට කිය නෑදෑයෝගෙන් උදව් ඉල්ල මේ හැමදේම කරන්නේ ඔය හින්දා. ඒ හින්දා මේ ටික දැනුවත් වුණා නම් ඔයාලට යන ගමන් ලේසියෙන් යන්න පුළුවන්. ගිහිල්ලා හරියාකාරව රැකියාවකට ගිහින් රැකියාව කොහොමද කරන්න කියන එකත් මම කියලා දෙනවා මගේ අත්දැකීම් ටික. මොකද මම දැන් අත්දැකීමක් ලබලානේ ලංකාවේ ඉඳන් යුරෝප් රටකට ඇවිල්ලා යුරෝප් රටෙන් රස්සාවකට ගිහින් ඒ රස්සාවේ ඒ රට අඳුරගන්නේ කොහොමද, මේ රටට ඇවිල්ලා මොනවද කරන්න තියෙන්නේ, බැංකු account එකක් හදාගන්නේ කොහොමද, ශේනගන්න ID එක හදාගන්නේ කොහොමද, ගෙයක් හොයාගන්නේ කොහොමද, ගෙවල් කොන්ත්‍රාත් එකක් කොහොමද ගහන්නේ, හවුස් කොන්ට්‍රැක්ට් එකක් කොහොමද ගහගන්නේ, ඒ හැම දෙයක්ම කියලා දෙනවා.